වෘශ්චික ලග්න හිමියන්ට මේ ජුනි මාසය කොහොමද කියලා බලමු. කුජ ග්‍රහයාගෙන් පාලනය වන දැඩි අධිෂ්ඨාන ශක්තියකින් සහ ගාම්භීරත්වයකින් යුත් වෘශ්චික ලග්න හිමියන්ට 2026 ජුනි මාසය කියන්නේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අපූර්ව මාසයක්. සෞභාග්‍ය සහ ප්‍රේමයේ සිකුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 7 වැන්න හෙවත් කාලස්ත්‍රාණය සහ හවුල් ව්‍යාපාරික ස්ථානය තුළ තමාටම අයත් වෘෂභ රාශියේ අතිශය බලවත්ව ගමන් කිරීම නිසා ඔබට බලවත් මාලව්‍ය මහ පුරුෂ රාජයෝගය උදා වෙනවා. ඔබේ හුදකලා බව නිමා කරන්නටත් පොදු ජනතාව අතර අතිශය ජනප්‍රිය වන්නටත් ජුනි මාසය පුරා ඔබට මහා විශ්ව ශක්තිය සහ ආශිර්වාදය හම්බ වෙනවා. ජුනි මාසය පුරාවට ඔබේ දෛවය විසඳන හැටි අපි සවිස්තරාත්මකව කතා කරමු. මුලින්ම ආදරය සහ විවාහ ජීවිතය ගැන ගත්තොත් අවිවාහක වෘශ්චික ලග්න හිමියන්ට මෙතෙක් කල් තිබූ සියලු බාධාවන් මංගල ප්‍රස්තාවන් මගහැරීම් අවසන් වෙලා ඉතාමත් ආකර්ශනීය ගුණවත් සහ ධනවත් සහකරුවෙකු හෝ සහකාරියක මුණ ගැසී විවාහය ස්ථිර වන කාලයක්. විවාහක අයට මෙතෙක් පැවති නොහොඳ නෝක්කාඩු සැක සංකා සහ මතභේද සියල්ල දුරු වෙලා අලුත විවාහ වූවන් මෙන් දැඩි ආදරයකින් සහ ආකර්ෂණයකින් යුතුව කාලය ගත කිරීමට අවස්ථාව හම්බ වෙනවා. හවුල්කරුවන්ගෙන් සහ ජනතාවගෙන් රැකියා සහ ව්‍යාපාර කරන ඔබට ඉහළ ප්‍රතිචාරයක් හම්බ වෙනවා. ඔබ වෙනත් අයෙකු සමග එකතු වී හවුල් ව්‍යාපාර කරන්නේ නම් හෝ අලුතින් ව්‍යාපාර කිරීමට සිතා සිටී නම් ජුනි මාසය ඒ සඳහා උපරිම ලාභ සහ ප්‍රගතියක් ළඟා කර දෙනවා. දේශපාලනය, සමාජ සේවා, ජ්‍යොතිෂය, ව්‍යාපාර හෝ උපදේශන ක්ෂේත්‍රවල නිරත අයට පොදු ජනතාවගේ ඉහළම ගෞරවය, ආදරය සහ පිළිගැනීම හිමි වෙනවා. ඔබේ වචනයට සමාජයේ ඉහළ වටිනාකමක් හම්බ වෙනවා. ජුනි මාසයේ ඔබේ ධන වාසනාව ගැන කතා කරොත් සහකරු හෝ සහකාරියගෙන් ඔබට නොසිතූ මාර්ගවලින් ධන ලාභ මේ මාසයේදී හම්බ වෙනවා. ඔබේ බිරිඳ හෝ සැමියා හරහා නොසිතූ මූල්‍යමය ලාභ, දේපොළ හෝ තෑගි භෝග ලැබීමට නියමිතයි. ව්‍යාපාරික ගිවිසුම් සහ නව වෙළඳ සම්බන්ධතා නිසා මාසය පුරාම ස්ථාවර සහ සතුටුදායක ආදායම් මට්ටමක් පවත්වා ගැනීමට හැකියාව හම්බ වෙනවා. අධ්‍යාපනය සහ බාහිර කුසලතා ගැන කතා කරොත් නීතිය, මාධ්‍ය හෝ කළමනාකරණය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම තර්කන ශක්තිය සහ කතිකත්වය නිසා විභාග සහ තරගවලින් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවොත් මේ මාසයේදී කායිකව මෙන්ම මානසිකවද ඉතාමත් සතුටින් සහ සැහැල්ලුවෙන් පසුවෙන කාලයක්. කෙසේ වෙතත් සිකුරු 7 වැන්නේ බලවත් නිසා රහස් ප්‍රදේශ ආශ්‍රිත ආසාදන තත්ත්වයන් හෝ මුද්‍රා වාහිනී පද්ධතියේ සුළු ආබාධ ගැන මදක් සැලකිලිමත් වීම සහ පිරිසිදුකම රැක ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන් සිකුරු 7 වැන්නේ බලවත් වන විට බාහිර ආකර්ෂණය කෙරෙහි සිත වැඩිපුර ඇදී යන්න පුළුවන්. අනවශ්‍ය බාහිර සම්බන්ධතාවලට ඉඩ නොදී තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග ඇති විශ්වාසවන්තභාවය උපරිමයෙන් ආරක්ෂා කරගන්න වග බලා ගන්න. වෘශ්චික ලග්නයේ ඔබට මේ ලැබෙන්නේ ජීවිතයේ සම්බන්ධතා සහ ව්‍යාපාරික අංශයන් රන් අභිෂේක ලබන කාලයක්. මෙය තවදුරටත් සාර්ථක කරගන්න සෑම සිකුරාදා දිනකම උදෑසන සුදු පැහැති මල් සහ සුවඳ දුම් පූජා කර ආගමික වත්පිළිවෙත්වල නිරත වන්න. ඒ වගේම රෝස, ලා නිල් හෝ සුදු පැහැති ඇඳුම් ආයිත්තම් වැඩිපුර භාවිතා කරන්න. ඔබේ සහකරුට හෝ සහකාරියට නිරන්තරයෙන් ආදරයෙන් සලකන්න. ඔවුන්ට රන් හෝ රිදී ආභරණ තෑගි කිරීමෙන් සිකුරු බලය තවත් වැඩි කරගන්න පුළුවන්.
ඔබ වෘශ්චික ලග්න හිමියෙක් නම් මේ ජූනි මාසයේ ඔබේ ජීවිතයට එන මහා වාසනාව පිළිගන්න සූදානම් නම් කමෙන්ට් එකකින් අපිට කියන්න අමතක කරන්න එපා.